ආයිබෝවන් අද මං ඔයාලා හමුවෙන් ආවේ පුංචි ප්‍රතිඵලයක් අරගෙන. ඔයාලට මතක ඇති මම මේ ළඟකදී ගොම පොහොර වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නුවා ගොම පොහොර යොදලා දවස් 2ක් ඇතුළත හැම ගහකම වගේ මල් පිපෙන්න පටන් අරගෙන තිබ්බා. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නේ එදා පුංචි මල්ලාපු මගේ මිරිස් වගාවේ මිරිස් පළදාව. ඔයාලට පේනවා ඇති මේ මිරිස් වගාවේ ගොම පොහොර යොදලා තියෙනවා. මේ ගොම පොහොර හැර කිසිදු පොහොරක් වෙළඳ පොලෙන් මිලදී අරගෙන මම යොදලා නැහැ. අපි මොනතරම් පොහොර දැම්මත් වැඩක් නැහැ මේ ගස්වලට අවශ්‍ය ප්‍රමාණයට වතුර ලැබෙන්නේ නැත්නම්. ඉතින් මේ පායන කාලේ නිසා මම පොළොව හොඳට තෙමෙන්න වතුර ලබා දෙනවා යාලට. සමහර විට මේ පොහොරත් එක්ක යාලට අවශ්‍ය ජලය ලැබෙන නිසා මල් හට ගන්න ඇති. අනික් අවශ්‍ය දේ තමයි හිරු එළිය. මේ මිරිස් පාත්තේ හිටවල තියෙන තැනට හොඳින් හිරු එළිය ලැබෙනවා. ඉතින් වතුර පොහොර හිරු එළිය මේ තුනම හරියාකාරව ලැබෙන නිසා මෙයාලා හොඳ පළදාවක් අපිට ලබා දෙනවා. ඔයාලට පේනව නේද හොඳට දිගට සම්පූර්ණව මේ මිරිස් කරල් හැදිලා තියෙනවා. මේ මිරිස් වලට වැරණියා මිරිස් එහෙමත් නැත්නම් බැටළුවන් මිරිස් කියලාත් කියනවා. ඔන්න මේ තියෙන්නේ ඒ මිරිස් වගාවෙන් ලබාගත් මුල්ම මිරිස් කරල් ටික. එහෙනම් ඉතින් අදට මං ඔයාලගෙන් සබ් ගන්නම්. අයිමත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන මං ඔයාලා හමු වෙන්න එන්නම්. එතෙ ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.